ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් සාමය සඳහා ඇවිදින්න සාමපාගමනේ සමාරම්භය ඊයේ සිදු කෙරුණා. ඒ අනුරාධපුර උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී. මෙම සාමපාගමන නම් කර ඇත්තේ එහිපස්සිකෝ යනුවෙන්. ඇමරිකාවේ පඤ්ඤාකාර නාහිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් සිදු කෙරෙන මෙම සාමපාගමන ශ්‍රී ලංකාව තුළ අද දින සිට 28 වන දින දක්වා සිදු කිරීමට නියමිතයි. ඊයේ සවස අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවති ආගමික වැඩසටහනේදී අතිගෞරවාර්හ අටමස්ථානාධිපති නුවර කලාපයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ විසින් ඇමරිකාවේ පඤ්ඤාකාර හිමියන් වෙත ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් පරිත්‍යාග කිරීමද සිදු කළහ. මේ අවස්ථාවට අටමස්ථාන විහාරයන්හි නාහිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයද වැඩම කළහ. ඒ අනුව පාගමනින් මෙම බෝධි අංකුරය කොළඹට වැඩමවා ඉන් අනතුරුව ඇමරිකාව බලා වැඩම කරවීමට නියමිතයි. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරුන්ද මේ අවස්ථාවට පැමිණියහ. බෝධි අංකුරය පිරිනැමීමෙන් අනතුරුව රුවන්වැලි මහා සෑය අභියසදීද ආගමික වතාවත් සිදු කෙරුණා. අද දිනේදී මෙම සාමපාගමන ආරම්භ කළේ රංගිරි දඹුලු විහාරස්ථානයේ අභියසින්. පසුව එළඹෙන 28 වනදා දක්වා පිළිවෙලින් මාතලේ අලු විහාරය, ශ්‍රී දළදා මාලිගය, මාවනැල්ල බෙලිගම්බන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරය, තෝලංගමුව ජාතික පාසල, යක්කල අබේසේකරාරාමය, කැලණිය රාජමහා විහාරය යන ස්ථාන දක්වා ගමන් කර කොළඹ නිදහස් චතුරස්‍රයට පැමිණේ. 28 වන දින සවස ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා අතින් පාගමනින් වැඩම වූ ශ්‍රී මහා බෝධි අංකුරය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ පඤ්ඤාකාර හිමිපාණන් වෙත පරිත්‍යාග කිරීම සිදුවේ. ඉන් අනතුරුව කොළඹ ගංගාරාම විහාරස්ථානයට පැමිණෙන අතර මැයි පළමු වන දින පඤ්ඤාකාර හිමියන් ඇතුළු පිරිස ඇමරිකාව බලා පිටත් වීමට නියමිතයි. මෙම සාමපාගමන ශ්‍රී ලංකාව තුළ සංවිධානය කිරීමේදී ජනාධිපති ලේකම් කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් සහාය දක්වති. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ඊයේ සවස පැවති සමාරම්භක වැඩසටහනට පළාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් දීපාල් සිරිමාන්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී වූ අතර සංවිධාන කටයුතුවලදී දිස්ත්‍රික් බෞද්ධ කටයුතු නිලධාරී මංජුල සෙනවිරත්න මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහාය වූහ. ඉතින් ඒ ආපු පරිසරයේ ඊයේ පෙරේදා සිදුවුණු සාමපාගමන ඔස්සේ තවත් අපිට විවෘත වෙලා තියෙනවා. ඒ නිසා නිදහස්